කොහොමද ඔයාලට අද මාත් එක්ක නූඩ්ලස් එකක් හදමුද? අද අපේ ගෙදර කට්ටියම ගෙදර නිසා මං හිතුවා අද නූඩ්ලස් එකක් දවල්ට හදනවා කියලා. ඔක්කොටම කලින් අපි දැන් මේ ටික තම්බ ගමු. දැන් මේ සෝදලා ගත්ත එළවලු ටික අපි චූටි චූටි කෑලි වලට කපා ගන්න තමයි තියෙන්නේ. තැම්බුණු නූඩ්ලස් ටික අපි දැන් මේ විදිහට සීතල වතුරයකට දාලා ඇල් වතුරෙන් මේක සෝද ගන්න තමයි මේ හදන්නේ. ඒ ටික හොඳට පෙරෙනකන් අපි දැන් එළවලු ටික චූටි චූටි කෑලි වලට කපා ගමු. මේකේ රස වැඩි වෙන්න අපි බිත්තර 4කුත් එකතු කරගමු. දැන් තෙල් ටිකක් රත් වෙන්න තියලා අපි කපාගත්ත එළවලු ටික මේකට එකතු කරගමු. දැන් ඉතින් ඕනි ප්‍රමාණයට ලුණු 3-5 ලුණු ගම්මිරිස් කුඩු මේ හැමදේම දාලා රසට මේ ටික ඔක්කොම කලවම් කරගෙන තම්බගත්ත නූඩ්ලස් ටිකක් දාලා මෙන්න මේ විදිහට අපි කලවම් කරගමු. මේ තියෙන්නේ අද මං හදාගත්ත නූඩ්ලස් ටික. එහෙනම් මං ගිහිල්ලා එන්නම්.